ආයුබෝවන් වාසනාවන්ත බැතිබර පින්වතුනි මම අද විරුද්ධ දහම් දේශනාවට මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවක පිරිස අතර බොහොම අග තැන්පත් චරිතයක් වන බක්කුල මහරහතන් වහන්සේගේ චරිතය පිළිබිඹු කරන දහම් කතාව ඔබට විරුදුවෙන් ගායනා කරන්නටයි. සවැත් නුවර ජේතවනේ බුදුගිමි වැඩ වසාලන්නේ සමත් වෙනවා සියලු දෙනට ශ්‍රී සත් ධර්මය දෙසන්නේ පැවැත්මක් දිවියේ ඇති වී සෑම දෙනා විහෙරටයි එන්නේ පවත් අතර පින් කරමින් බුදුගිමියන් සරණ යන්නේ රැස්වන විට ශ්‍රාවකයන් බුදුහිමියන් හා එක්කල වසංසන විට දහම් වැසංස සැමගෙම සිත සුවපත් කළ ලක්සන බුදු හිමිගේ දහම් රැව් දෙන විට හැම සිත් තුල ලක්සන මගේ විරිදු වලින් අහමු කෝ චරිතය බක්කුල ලස්සන මගේ විරිදු වලින් අහමු කෝ චරිතය බක්කුල අන්නේදා සවැත් නුවර දෙවුරම් මහ විහාරේ ශාන්තිනාය කමාමෑණියන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට ශ්‍රී ධර්මස්කන්ධය දේශනා කරනවා. උදේ හවා සියලු දෙනාම බුදුහිමියන් සරණ යනවා. අන්න බුදුහිමියන්ගේ කාලේ 160ක් ආයුෂ වළඳපු බක්කුල මහරහතන් වහන්සේගේ චරිතය තමයි අද ඔබට විරුදු බණෙන් දේශනා කරන්න. හොඳයි අපි එහෙනම් මෙතෙන් සිට බලමු මේ බක්කුල මහරහතන් වහන්සේ කොහොමද ඉපදුනේ කියලා. බරණැස් පුර බ්‍රහ්මදත්ත රජු රට පාලනය කරන්නේ සුවහස් ජනයාගේ හිත දිනමින් කටයුතු කරන්නේ උදහස් නැත මැදහත් සිතකින් රජු වාසය කරන්නේ එදවස සිදු උන පුවතකි විරිදු හඬින් මා ගයන්නේ යස එසොරින් පිරුණෝ සිටු යුවලක් කොස බෑනුවරේ හරි සතුටින් ජීවිත ගත කරයි එදා සිටු මැදුරේ ලෝදහමට අනුව මෙවැනි දෙයක් වන්නේ ඒ අතරේ දේවි කුසින් පින්වත් කුමරෙක් බිහි උනි සිටු මැදුරේ අන්නේදා බරණැස් පුරවරේ බබදත් රජතුමා රට පාලනය කරනවා. මේ රජතුමා රටවැසියන්ට බොහොම ආදරේ. දුගිමගේ යාචකාදීන්ට දානමාන දෙනවා, පින්දහම් කරනවා. රටේ රටවැසියත් රජතුමාට හරි ආදරේ. අන්නේ කාලේ බොහොම ලක්ෂණ සිදුවීමක් වුණා. මෙන්න මේ කොසඹෑ නුවර වාසය කරනවා බොහොම යස ඉසුරු තියෙන සිටු යුවලක්. මෙන්න මේ සිටු යුවල බොහොම සන්තෝෂෙන් තමයි මේ සිටුමාලිගාවේ ජීවත් වෙන්නේ. මේ දැන් කාලේ වාගේ පවුල් වල අඩදම්බර නැහැ. දැන් එහෙම නෙවෙයි. හරියම අරුයි සන්තෝෂෙන් ජීවිතේ ගත කරන්න. නෝන දෙයක් කිව්වොත් මහත්තයට රුස්සන්නේ නැහැ. මහත්තයා දෙයක් කිව්වොත් නෝනට රුස්සන්නේ නැහැ. දෙන්නම එකතු වෙලා දරුවන්ට දෙයක් කිව්වොත් ඒක රුස්සන්නේ නැහැ.
බලන්න ඕන තරම් දැන් කොයි තරම් පොලිසිය වල එහෙම තියනවද කියලා පවුල්ලා රවුල්. ඒ කාලේ එහෙම නැහැ. අන්නේ සිටුවැදුරේ සෝන තරම් සැප සම්පත් තියෙනවා. හරි සන්තෝෂෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ. දැන් කොයි තරම් සැප සම්පත් වුණත් වැඩක් නැහැ. සම්පත් වැඩි වෙනකොට අඩදබර වැඩි. මට මතකයි අර සින්දුවක් තියෙනු කියන්න අර පුංචි පැල්පතේ තියෙන සතුට මාලිගාවේ නෑ කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ සිටු යුවලත් දැන් බොහොම සන්තෝෂෙන් මේ සිටු මාලිගාවේ ජීවත් වන අතර ලෝක සෝභා දහම අනුව මේ සිටුවරයට දාවි සිටු දේවිය ගැබ්බර වෙනවා. දැන් මේ සිටු දේවිය ඉතින් ගැබ්බර වෙලා දැන් සිටුතුමාට බොහොම සන්තෝෂයි. මොනවද කන්න බොන්න ආස? කොහේද ඇවිදින්න යන්න ඕන? ඉතින් මේ වගේ විස්තර අහනවා නේ. ඉතින් පුළුවන් තරම් සැප සම්පත් දෙන්න තමයි බලන්නේ තමන්ගේ බිරිඳට. අන්නේ සිටු දේවියට මෙන්න මේ සිටුතුමාට දාවි සිටු දේවියගේ කුසින් දසකඩ මාසයක් ගත වෙලා බොහොම ලක්ෂණ පින්වත් කුමාරයෙක් බිහි වුණා. සිරිතක් ලෙස දරු පැටියට නිරෝගී සුව ලැබ දෙන්නට නැකතක් බැලුවා දරුවව යමුනා නදියේ නාවන්නට දරුවත් තරගෙන මව්වරු යනවා යමුන නදිය වෙතට පින්වත් දරුවා නදියේ නාවන්නට උනා සොඳට රැස්සුන කිරි මව්වරු දරු පැටියා නාවමින් ඉන්නේ ලක්ෂණ රන්වන් පැහැ ඇති මත්ස කුපිහිනා එන්නේ හිස්සුන තම කුසට මාළු අවදරුවව ගිල ගන්නේ ගැස්සුන මනසින් කිරි මව්වරු මැදුරට දිව යන්නේ දැන් මේ සිටු දේවිය කුසින් බොහොම ලක්ෂණ පින්වත් දරු පැටියෙක් බිහි වුණා. දැන් සියලු දෙනාට බොහොම සන්තෝෂයි. සිටු මාලිගාවට පුරහඳක් පෑවුවා වගේ. ඒ කාලේ නැකතක් ඒ කාලේ තියෙනවා සිරිතක් මෙන්න මේ ඉපදුන දරුවව යමුනා ගංගාවේ නෑවුවොත් නිරෝගී සම්පත් ලැබෙනවා කියලා. අන්න මේ සිටු මාලිගාවේ දැන් මේ දරුවෝ බලා ගන්න කිරිමව්වරු ටිකට සිටුතුමා මේක යෝජනා කළා. මගේ දරුවත් යමුන ගංගාවේ නාවන්න ඕන. අන්න දැන් කිරිමව්වරු එකතු වෙලා මේ ලස්සන කිරිකැටු දරු පැටිය අරගෙන යනවා යමුන ගංගාවේ නාවන්න. දැන් යමුන ගඟට ගිහිල්ලා මේ දරුව ගංගාවේ නාවනවා. ඉතින් හරි සන්තෝෂයි. මේක සිරිතක්නේ. අන්න හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. බොහොම ලස්සන රත්තරන් පාට මාළුවෙක් කවදාවත් දැකලා නැහැ. විශාල රන්ටන් පාට මේ මාළුවෙක් ඇවිල්ලා එක පාරටම මෙන්න මේ දරු පැටිය ගිල ගත්තා. දැන් කිරිමවුන්ට කර කියා ගන්න දෙයක් නැහැ මොකද්ද සිද්ධ වුනේ කියලා. මේ අය දැන් හඬනවා වැළපෙනවා. අයියෝ දරු පැටියට මොකද්ද උනේ? ගියා සිටු මාලිගාවට. ගිහලා සිටුතුමාට මේ විස්තරේ කිව්වා. දැලක් එලයි පිරිසක් එක් විලා යමුනා නදියේ ඇමක් කන්න රැවටිලා මත්සයකුන් හිටි හැටියේ හිතක් තිබුණේ නැහැ මෙතරම් මත්සයකුන් දැක නැතියේ පිනක් තමයි අද අපහට පහළ උනේ හැම සිතුවේ විකුණා ගන්නට එකතු වෙලා සෑම දෙනා එවන් දිනේ සිතුනා වීදියක් ගානේ රැගෙන යන්න හරි තුටිනේ දකිනා එක් සිටු කුමරියකගේ හිත වැටුනා මෙදිනේ විකුණා ලොකු මුදලක් මාළුවට ගන්න උනි තුටිනේ
දැන් මේ මාළුව දරු පැටිය ගිලලා යමුන ගංගාවේ පීනගෙන යනවා. මෙන්න මේ යමුනා ගංගාවේ දැලක් කෙලනවා දීවරයන් පිරිසක්. මේ දීවර කර්මාන්තය ඉස්සර ඉඳලා එන කර්මාන්තයක්. ඉතින් මේ දීවරෝ එලපු දැලට මෙන්න මේ මාළුව පටලුණා. දැන් දීවරයන්ට හිතා ගන්න බෑ පුදුම තරම් විශාල ලස්සන මාළුවෙක්. මේගොල්ලන්ට හරි සන්තෝසයි. මේ දීවරෝ දන්නේ නෑ දරුවෙක් ගිලලා කියලා. නමුත් මේ මාළුව මේ දැලට පැටලිලා මේගොල්ලෝ අල්ලගත්තා. අරගෙන දැන් මේ කට්ටිය එකතු වෙලා මේ මාළුව විශාලයිනේ. මේ මාළුව කර තියාගෙන වීතියක් ගානේ අරගෙන යනවා විකුණන්න. නමුත් මේක දකින්න මිනිස්සු බලනවා ආපෝ මේ තරම් විශාල මාළුවෙක් අපිට වැඩක් නෑ. නමුත් කොහොම හරි මෙහෙම අරගෙන යන විට එක්තරා සිටු කුමාරියක්ට මේ මාළුව ගැන ආසාවක් ඇති වුණා. අන්නේ සිටු කුමාරිය ගිහිල්ලා අහනවා කීයද මේ මාළුවගේ ගාන? මේ අය ලොකු මුදලක් කියනවා. අන්න සිටු කුමාරිය එකවරම විශාල මුදලක් දීලා මේ මාළුව දැන් සිටු මාලිගයට අරගෙන ආවා. දැන් මේ වෙලෙන්දොන්ටත් බොහොම සන්තෝසයි. මේ දැලට අහු වුණ මාළුව මහ විශාල මුදලකට විකුණ ගත්තනේ. අන්න ඒකයි. වෙළඳාමත් ආවට ගියාට හරියන දෙයක් නෙවෙයි. ඒකටත් වාසනාව තියෙන්න ඕන. ඉතින් දැන් මේ වාසනාවට හම්බුණ මාළුව මේ සිටු කුමාරියට විකුණලා බොහොම සන්තෝෂෙන් මේ කට්ටිය දැන් යනවා තමන්ගේ මිල මුදල් අතමිට සරු වුණා. සිටු කුමාරිය මේ විශාල මාළුව අරගෙන ගියා දැන් සිටු මාලිගාවට. හරිම ලක්ෂණයි මාළුව සිටු දියණිය දකින විට බැරිය කිවසන්න ආශාවකි කන්නට හිතේ යට කොහොම හරි පැලුවා මත්සයගේ බඩ එදා පළමු කොට පුදුම දෙයකි දුටුවේ අදහා ගන්නට බැරි ඇයට පිපුණු රෝස මලක් වගේ ලක්ෂණ රූපයක් ඇති වැඩුණ රන් පැහැති සිරුරකි සිටු කුමරිය පුදුම වෙති බැඳුන සිතේ ආශාවෙන් දරු පැටියව අතට ගති ලැබුණ වාසනාව රැගෙන ඇය සිටුතුමා වෙතට යති. දැන් මේ සිටු දේවිය එහෙම නැත්නම් මේ සිටු කුමාරිය මෙන්න මේ මාළුව සිටු මාලිගාවට අරන් ගිහිල්ලා දැන් කපන්න සූදානම් වෙනවා. මෑ දැන් මේ මාළුවගේ හරි මැදින් වෙන් කරන්න හිතුවා. නමුත් ඇයට හිත කියන්නේ නෑ මේක හරි මැදින් වෙන් කරන්න. අන්න බලන්නේ දරු පැටියගේ වාසනාව. මෙන්න මේ සිටු කුමරිය කරේ මොකද්ද? මාළුවගේ හරස් අතට පැලුවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ගෙදරට මාළුවෙක් ගෙනාවත් මාළුව කපන්නේ මැදින්නේ. නමුත් මේ සිටු කුමරියට බලන්නේ පිනට පහළ වෙච්ච පින් හිතට ඇති වුණ අදහස නිසා දිගාතට මාළුව වෙන් කරා. හිතා ගන්න බෑ. බොහොම ලස්සන රෝස පැහැති සිරුරක් තියෙන චූටි දරු පැටියෙක්. මෑට දැන් බොහොම සන්තෝසයි. මොකද මේ සිටු යුවලට මෙච්චර කාලයකට දරු සම්පත් ලැබිලා නැහැ. මේ දරු සම්පත් නැති නිසා මෙන්න මේ මාළුවගේ කුසේ ඉඳලා හම්බ වෙච්ච දරුව හරිම වටිනවා. මෑ හිතනවා මේක අපේ වාසනාව කියලා. පින්වතුනි දරු සම්පතක් ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕන. අද බලන්න කොයිතරම් මිල මුදල් වාහන කොයිතරම් තිබුණත් කොයිතරම් සැප සම්පත් භුක්ති විඳත් දරු සම්පතක් නැහැ. නමුත් දරු සම්පතක් අපිට තියෙන්න ඕන. එතකොට තමයි මේ අපේ පවුල මේ කුටුම්බේ හරි ලස්සන වෙන්නේ. දරුවොත් එක්ක අම්මයි තාත්තයි එකතු වෙලා එකට කාලා බීලා විනෝද වෙනකොට කොයිතරම් මිල මුදල් නැති වුණත් දරුවොත් එක්ක විනෝද වෙන දරුවොත් එක්ක සතුටු වෙන ඒ සන්තෝෂෙ හිතට වදින සල්ලි වලට ගන්න බෑ. අන්න දැන් මේ සිටු කුමරියත් මේ දරු පැටිය අතට අරගෙන දුවගෙන යනවා සිටුතුමා ළඟට. මෙන්න මේ අපේ වාසනාව. අන්න අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා.
අදරින් තම දරුවා රැගෙන සිටු යුවලව එවන් දිනේ සෙනෙහෙන් බරණැස් රජු හමුවන්නට ගෙද පිටත් නුනේ ඇකයෙන් තුරුලේ තබමින් රජු හට විස්තර කෙරුණේ පිනකින් පෙර කළ ඔබලට මේ දරු පැටියව ලැබුණේ පුවතගෙදා මුළු බරණැස් පුරවරයෙම පැතිරෙනවා දසත හමන සුළඟක්සේ සැම දෙසවන වෙත යනවා විපතගෙදා තම පුතුහට සිදු වුණ දෙය සිහි වෙනවා ලයත දැනුන දරු සෙනෙහෙන් මව රජ මැදුරට එනවා දැන් මේ දරු පැටිය ලැබුණ සන්තෝෂෙට මේ සිටියුවල යනවා බරණැස් රජතුමා ළඟට ගිහිල්ලා කියනවා බලන්න රජතුමනි අපිට මෙහෙම සිද්ධියක් වුණා රජතුමා කියනවා ඔයි පෙර කළ වාසනාව මොකද පින්වතුනි අපිට වුණත් දැන් ඔබට හිතෙන්න පුළුවන් සංවර්ධන ලොතරැයියක් ඇදෙනවා නොහිතු වෙලාවක ධන නිදානයක් ලැබෙනවා ඒ වාසනාවට පෙර කළ කුසල කර්මය තමයි මිහිපිට පරිසම් දෙන්නේ අන්න දැන් බරණැස් රජතුමත් මේ කතාව කිව්වා නමුත් දැන් මේ සිටියුවලට මේ දරුවා හම්බ වුණාට කොසඹෑනුවර සිටියුවලට බොහොම දුකක් මේ දරුවා මාළුව ගිලපු එක. දැන් බරණැස් රජතුමාට මේ කියපු විස්තරය හුළඟක් වගේ මුළු බරණැස් පුරවරය ගම් නියම් ගම් පතුරගෙන යනවා මේ කට කතාව. අන්න දැන් හැම දිනාගෙම දෙසවන්නට වැටෙනවා. මෙච්චර කාලයක් දරුවන් නැතුව හිටියන්න අර සිටුවරයට දරු පැටියෙක් හම්බ වෙලා. මෙන්න මේ කාරණ්චි වෙනවා මේ දරුවගේ මුල් අයිතිකාරයා. ඒ කියන්නේ මේ දරුවා කුසින් වදාපු සිටු දේවියට. අන්න ඇය එනවා බරණැස් රජතුමා ළඟට. ඇය ඇවිල්ලා බරණැස් රජතුමාට අපි බලමු මොකක්ද කියන්නේ කියලා. ඉඳගෙන දෙදෙනා කියන දේට රජු සවන් යොමන්නේ. අහගෙන ඒ අයට නිරිඳු මේ ලෙස පවසලා ඉන්නේ. දැනගෙන මේ දෙන්න බිලිඳු හට අයිතිය අද කියන්නේ. අහගෙන ගිනු මැනබක් කුල චරිතය විස්තර කරන්නේ. බරණැස් රජතුමාට ඇවිල්ලා කියනවා දැන් කොසඹෑනුවර ඉඳපු සිටු දේවිය අනේ බලන්න රජතුමනි මේ දරුවා වැදුවේ මගේ කුසෙන් බිහි වුණේ. යමුනා ගංගාවට දියනාවන් එක්කන් අරන් ගිය විලාවේ විශාල මාළුවෙක් ඇවිල්ලා ගිහිල්ලා. ඒ දරුවා තමයි මේ අයට මේ මුණ ගැහිලා තියෙන්නේ. හම්බ වෙලා තියෙන්නේ. රජතුමා දැන් මේ දෙගොල්ලොම කියන දෙයට කන් දීගෙන ඉඳියා. මොකද බරණැස් රජතුමා කියන්නේ යහපත් පාලකයෙක්. එතුමා එක පාරට මේ මිල මුදල් වලටවත් කාගේවත් තියෙන ඇයි හොඳයි කමටවත් තීන්දුව තීරණ දෙන්නේ නැහැ. අන්න මේ රජතුමා නියම තීන්දුවක් දුන්නා. අපි බලන්න ඕනේ තීන්දුව මොකක්ද කියලා. විඳිමින් සිටු සම්පත් කුමරුන් ඇති දැඩි වන්නේ. නමකින් බක් කුල කියලා කුමරු පතලවන්නේ. මනවින් ශිල්පය ලබලා කුමරු විවාහවන්නේ. සතුටින් වසර 80ක්ම දිවියට ගත වෙන්නේ. විඳිනා සැප සම්පත් බක් කුලේ දවස සිටු මැදුරේ. හිඳිනා අතරෙදි ආදර බිරිඳ සමග මේ අතරේ. සිටිනා විට දිනක් අන්න සඳලු තලේ සිටු මැදුරේ. වටිනා ගෞතම හිමි දැක නතර වෙන්න හිතු සතරේ.
අන්න දැන් මේ කුමාරයාට රජතුමා හොඳ තීන්දුවක් දුන්නා. කාලයක් කොසඹෑ නුවර සිටුමාලිගාවේ. තවත් කාලයක් බරණැස්පුර සිටුමාලිගාවේ. දැන් මේ දෙන්න මේ අම්මලා දෙන්න තාත්තලා දෙන්න මේ දෙගොල්ලෝ ළඟ මාරුවෙන් මාරුවට ඇති දැඩි වෙන්න ඕන. අන්න කුල දෙහෙක මේ දෙන්න මේ කුමාරයා මේ දෙගොල්ලොන්ගේ කුල දෙහෙක මාරුවෙන් මාරුවට ජීවත් වෙන හින්දා බක්කුල කියලා නම තියුවා. බක් කියන්නේ දෙකයි. අන්න බක්කුල කියලා මෙන්න මේ කුමාරයට නාමයක් ලැබුවා. දැන් මේ කුමාරයාගේ අම්මා තාත්තලා කාලයක් යනකොට මරණයටපත් වෙලා මොහු බොහොම සන්තෝෂෙන් විවාහ ජීවිතයක් ගත කරගෙන ඉන්නකොට සිටුමාලිගාවේ දවසක් දකින්නවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ මහා මාර්ගයේ වඩිනවා. අන්න මේ බක්කුලගේ හිත වෙනස් වුණා. මොහු හිතාගත්තා මම මේ විදින සැප සම්පත් ඇති. මෙන්න මේ සසරෙන් මට ඈතර වෙන්න ඕන. අන්න එහෙම හිතාගෙන බක්කුල මේ ආකාරයෙන් කල්පනා කරනවා. පෙරදා අත් භවයේ ගින්දන් නිතරම පින්දම් කළ නොරින්දා තම බිරිඳගේ සිත තීරණයක් ගත් කල සැමදා සැප වින්දත් මේ ජීවිතයේ හැම කල හැරදා සැප සම්පත් එදා මහන වුණා බක්කුල. අන්න බක්කුල ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ තමන්ගේ සියලුම සැප සම්පත් අතහැරලා මහාන වෙන්න ගත්තා. එතකොට බක්කුලට වයස අවුරුදු 80යි. අන්න බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා මේ බක්කුල මහරහතන් වහන්සේ සතියක් යනකොට රහත් භාවය ලැබුවා. අපි බලමු ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. පැවදි වෙලා දින 7කින් රහත් බලය ලැබුවා. වැරදි වෙලා නැහැ කිසි කලපින් බල පළදුවා. පැවදි වෙලත් 80 වසරක් ආයුෂ වැළඳුවා. ලබදි කමින් සංඝ ශාසනේ හිමියන් බැබළුවා. හිමියන් බැබළුවා. මං අර මුලින් සඳහන් කළ වගේ මහාන වෙලා දින 7ක් යනකොට රහත් භාවය ලැබුවා. ඉතින් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ බණ භාවනා කරගෙන බොහෝම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් අපි බලමු පින්වතුනි දැන් මේ අවුරුදු 80න් මහාන වෙච්ච බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක් නිදුකින් නිරෝගී සම්පත් ඇතුව සම්බුද්ධ ශාසනයේ වැඩ වාසය කළා. අන්න බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවන්ත මේ බක්කුල මහරහතන් වහන්සේට අල්ප ප්‍රබාද නැති භික්ෂූන් අතර අල්පාබාධ නැති භික්ෂූන් අතර අගතැන්පත් භික්ෂූන් වහන්සේ කියලා නාමයකුත් පරිත්‍යාග කළා. භාවනා යෝගී ඉරියව්වෙන් හිමි පිරිනිවනේ නගනා ගිනි ජාලාවක හිමිගේ සිරුර දැවුනේ. වැටෙනා හිමි සඳුගේ ධාතු හැම අල්ලා ගන්නේ. වටිනා බුදු පුත් චරිතය කිය පහදා දුන්නේ. පම පහදා දුන්නේ. අන්න අවුරුදු 80යි ආයුෂ වළඳපු මෙන්න මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳලා අවුරුදු 80න් මහාන වෙලා අවුරුදු 80ක් සම්බුද්ධ ශාසනයේ වැඩ වාසය කරලා අවුරුදු 160ක් ආයුෂ වළඳලා පරිනිර්වාණයටපත් වුණා.
අපි බලමු මේ බක්කුල මහරහතන් වහන්සේ මේ අල්පාබාධ නැති භික්ෂූන් අතර අගතැන්පත් ගත්ත මේ බක්කුල මහරහතන් වහන්සේ මෙච්චර කාලයක් කොහොමද ආවුස වැළඳුවේ? අන්න පෙර ආත්ම භවයේ ඉපදිලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට වැළඳුන උදරයාබාධයකට ඖෂධ ලබා දීලා සුවපත් කරා. තවත් ආත්ම භවයක ඉපදිලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා උන්වහන්සේට වෙහෙර විහාර හරිගස්සලා පූජා කරපු බලයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා සම්බුද්ධ ශාසනයේ මහානදම් පුරමින් රහත් භාවයක් දවස් 7කින් ලබාගත් අවුරුදු 160ක් ආයුෂ වැළඳුවා මෙන්න මේ බක්කුල මහරහතන් වහන්සේ. ඉතින් මේ චරිත කතාව ගොඩ දෙනෙක් දන්නේ නැහැ. මේවා සැඟවිලා තියෙන චරිත කතා. මම ආද විරුදු දහම් මේ දේශනාවෙන් ඔබට මෙන්න මේ චරිතය ගැන මේ ආකාරයෙන් පහදලා දුන්නා. ඉතින් ඔබටත් මේ චරිතයෙන් යම් කිසි දෙයක් ගන්න පුළුවන් නම් ඒ චරිතයෙන් මේ අරගන්න දෙයින් තමන්ගේ ජීවිතය හැඩගස්සවගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට මේ දහම් කතාව අහලා ඔබ සියලු දෙනාටත් විරුදු ගායනා කළක් වීමන ජානක වන මටත් කවදා හරි දවසක මරණින් මතු මෙතේ බුදුන් පාමුල නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා